good morning කොල්ලෝගේ ටික. ඉතින් මට නම් morning මොකද ඉරිදා උදේ පාන්දර 1:45යි දැන් වෙලාව. තාම ඉඳාගත්තේ නැහැ. ඉතින් අද අපේ DJI video series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරමු DJI Mini 2X ගැන. ඉතින් මේක DJI video series එකේ අපේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ හැම ඉරිදාකම DJI video series එකේ වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරනවා channel එකට. ඉතින් ඔයාලා හරිද? ඒක හැමදාම ඉරිදට වගේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා ෂූට් කරලා ඉරිදට දානවා. මට ඒ තමයි ෆ්‍රී ටයිම් එක තියෙන්නේ. ඉතින් මට ඔය ගැන තමයි මට කියන්න තිබ්බේ. ඉතින් පළවෙනි වීඩියෝ එකේ හින්දා එහෙනම් වැඩි කතාවක් ඕනේ අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අද අපිට කතා කරන්න තියන්නේ DJI Mini 2 drone එක ගැන. ඉතින් DJI Mavic Mini පවුලේ දෙවනි සමාජිකයෙක් විදිහට Mini 2 හඳුන්වන්න පුළුවන්. ඇයි ඒ? මොකද Mavic Mini පළවෙනි සමාජිකයෙක් හින්දා. ඉතින් අපි ඒ Mavic Mini ගේ Mavic 2 ඒ දෙන්නගේ වෙනස ඒ කියන්නේ මොනවද අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා මම ටිකක් සාමාන්‍යයෙන් කම්පෙයාර්මන්ට් එකක් මේක දාන්න යන්න. හරිද? අපි මුලින් බලමු ෆ්ලයින් ඩිස්ටන්ස් එක. ඉතින් Mavic Mini drone එකේ බලුවොත් එහෙම කලින් තිබිලා තියෙන්නේ කිලෝමීටර් 4ක්. ඒ කියන්නේ ඔයා මෙතනින් ඉඳන් යගොත් එහෙම කිලෝමීටර් 4ක් දුරට යනකම් ඔයා drone එක fly කරන්න පුළුවන්. ඒ Mini 2 එකේදී ඒක අප්ඩේට් කරලා තියෙනවා කිලෝමීටර් 10ක් දුරට. ඒ කියන්නේ මෙතනින් ඉඳන් drone එකේ යවුවොත් ඔයාලට කිලෝමීටර් 10ක්. ඒ කියන්නේ මට කුරුණෑගල ටවුන් එකටත් එහා යවුවා. හරි. ඉතින් ඒ වගේ හෙන දුරක් යවන්න පුළුවන් Mini 2 එකේදී. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම බැටරි ලයිෆ් එක බැටරි ලයිෆ් එක නෙමෙයි ෆ්ලයින් ටයිම් එක කතා කරලා බැටරි ලයිෆ් එක ගැන කතා කරමු. මොකද ඒක තමයි ස්පෙෂල්. එතන පොඩි අවුලක් තියෙනවා මටත්. හරිද? ෆ්ලයින් ටයිම් එක ගත්තොත් එහෙම Mavic Mini drone එක මිනිත්තු 30ක් තමයි මෙයාලා ෆ්ලයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු 30ක් තමයි මෙයාලා දීලා තින්නේ ෆ්ලයින් ටයිම් එක. ඒ වුණාට Mini 2 එකේදී 1 මිනිත්තුවක් මිනි එකට වඩා 1 මිනිත්තුවක් වැඩිපුර මේ DJI කම්පැනි එකේ Mini 2 එකට දීලා තියෙනවා. ඊළඟට බලමු බැටරි පවර් එක කියමු අපි නිකන් පවර් එක ගත්තාම. හරිද? මිලිඇම්පියර් 2400 බැටරියක් තමයි Mavic Mini එකට දීලා තියෙන්නේ. ඉතින් Mavic Mini 2 එකට ඔයාලා හිතනවා දෙක වැඩි වෙන්නේ කියලා. මිනිත්තුවක් වැඩි වුණාට ෆ්ලයින් ටයිම් එක ඒක අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිලිඇම්පියර් 2250කට අඩු කරලා තියෙනවා බැටරි පවර් එක. අඩු කරලා කොහොමද 2 මිනිත්තුවක් වැඩි කරේ? ඒක මට තියෙන ඒක මේ මට එන්න අවුලක් එතන කොහොමද ඒක කරේ උනේ කියලා. සමහරක් විට මට හිතෙන යාලා ESC දාන එකයි මේ බ්‍රෂ් පාවිච්චි කරපු බ්‍රෂස් මෝඩ් එකයි මොකක් හරි මේ වෙනසක් කරලා සමහරක් විට යාලා ෆ්ලයින් ටයිම් එක එහෙම කරන්නේ නැති කියලා. අනික පිටපැත්තෙන් ගත්තොත් එහෙම බරේ පෙනුමේ වෙනසකුත් නැහැ. ඒක මං හිතන දේ තමයි. ඒක මගේ මතය අනුව තමයි මං එහෙම කිව්වේ. හරි මං ඒක හොයලා බැලුවේ නැහැ. හරි ඊළඟට බලමු sensors. හරිද? මේ Mavic Mini පවට කෙන ගහලාද මන් දන්නේ නැහැ. මොන් එකෙත් කියන මේ දෙන්නටම optical audio sensors නැහැ. ඇප් එකෙන් නම් දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. යට තියෙන sensor එක විතරයි මෙයාලගේ තියෙන්නේ. ඒ වගේම cam එක ගැන කතා කරමු. වැදගත්ම දේ. ඔච්චර ඩෑවුවත් ඉතින් වීඩියෝ එකක් ගන්න ඕනේ. ඒකනේ ඔය යවන්නේ. ඉතින් මේකේ මෙගාපික්සල් 12ක් cam එකක් Mavic Mini එකේ Mavic Mini 2 එකේ දෙකේම දීලා තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය quality videos capture කරගන්න පුළුවන් මෙගාපික්සල් 12ක් cam එකකින්. ඒ වගේම resolution ගැන කිව්වොත් එහෙම Mavic Mini එකේ resolution යාලා දීලා තියෙන්නේ 2.7K. ඒත් Mavic Mini 2 එකේදී යාලා 4K resolution මේකට දීලා තියෙනවා. මේ Mavic Mini එකේදී zoom කරන function එකක් දීලා නැහැ. ඒත් Mini 2 එකේදී zoom කරන්න මම හිතන්නේ 4 ගුණයක් වෙනකන් zoom කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ආයෙ අපිට කතා කරන remote control එක පස්සේ කතා කරන්නේ. මේකේ wind resistance එක ගැන කතා කරොත් එහෙම Mini drone එකේදී ඒක සාමාන්‍යයෙන් unstable ගතියක් අපිට බලා ගන්න පුළුවන්. හරිද? යාලා කියන එක ටිකක් unstable කියලා. හරිද? ඒ වුණාට Mini 2 එක යාලා අප්ග්‍රේඩ් කරලා තියෙනවා හරිම stable විදිහට. ඒ කියන්නේ wind resistance level 5ට නිකන් වැඩි කරලා තියෙනවා කියලා මෙයාලා කියලා තියෙනවා. quick shots ගැන කතා කරොත් එහෙම මුලින්ම කියන quick shot එක කියන්නේ මොකක්ද කියලා. quick shot එක කියන්නේ ඔයා remote එක use කරන්නේ නැතුව ඔයාලට පුළුවන් වගේ ෆෝන් එක use කරන්න යාසි මේක විහාර ඉතින් යාට quick shot එක තෝරලා
ඒ ක්වික් ෂොට් එක දුන්නාම ඔයාලට කිසිම ස්කිල් එකක්වත් ඒක පුරුදු කරන්නවත් මොනවත් ඕනේ නැහැ. ඒ ඩ්‍රෝන් එක විසින් එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට ඔයාගේ වීඩියෝ ෂොට් එක ඔව් එහෙම කියන හරිය අරන් දෙනවා. ඉතින් ඔයාලට ඒ ක්වික් ෂොට්ස් බලා ගන්න පුළුවන් Mavic Mini drone එකේ න 4යි ඔයාලට Mavic Mini 2 drone එකේ ක්වික් ෂොට්ස් 5ක් බලා ගන්න පුළුවන්. එකක් වැඩි කරලා තියෙනවා ඒ තමයි boomerang කියන boomerang තමයි වැඩි කරලා තියෙන්නේ. ආයේ තියෙන මොකක්ද තිබ්බ මම මතකත් නෑ. හරි drone rocket circle helix ඒ හතර තියෙනවා mini drone එකේ mini 2 එකේදී ඔය ඒ හතරම තියෙනවා වැඩි කරලා තියන්නේ boomerang කියන quick shot එක. ආයි කතා කරන්නේ මොනවද? remote control එකෙන් තමයි ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ. remote control එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ඔයාලට මම දාන ෆොටෝස් දෙයක් මේ දෙපැත්තෙන්. ඉතින් මේ Mavic Mini එකේ මේ Mavic Mini 2 එකේ ඉතින් මේ දෙක ගත්තොත් එහෙම මන් පෞද්ගලිකව හිතනවා සාමාන්‍යයෙන් මේ Mini 2 එකේ ට්‍රාන්ස්මිෂන් එක ආර්යනියන් අනිත් අමුතු එකක් තියෙන. ඒ කියන්නේ ස්මාර්ට් ගතියක් වගේ එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රාන්ස්මිෂන් එක අතින් ගත්තත් මේ Mini 2 එකේ තියෙන ට්‍රාන්ස්මිෂන් එක Mavic Mini එකේ තියෙන ට්‍රාන්ස්මිෂන් එකට ගොඩක් වැඩි. ඉතින් ඒ හින්දා Mavic Mini 2 එකේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක ඉස්සරහින් තියන්න පුළුවන්. අවසාන වශයෙන් එච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරමු මේකේ prices. මම මේකේ ප්‍රොමෝෂන් එකක් නන් නෙවෙයි. හරිද? ප්‍රොමෝට් කරනවා නෙවෙයි. ඉතින් මට මේ දැන් prices ඉතින් හරියටම සාමාන්‍යයෙන් ගන්න තැන කීම බැලුවොත් එහෙනම් මම prices බලලා කියන්න. යනක මම කතා කරමුකෝ. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලා තියෙනවා රතු පාට නම් subscribe කරන්න එක නෙවෙයි නේ සුදු පාට subscribe කරන්න එක ක්ලික් කරලා අපිත් එක්ක සෙට් වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් දිගටම අපේ DJ video series එකේ videos බලන්න ඔයාලා කැමති නම් Mini 2 මම search කරලා බලමු. අයියෝ පොඩි අවුලක් වුණා. මට දෙයක් නෑ DJ Mini 2 Primo combo නෙමෙයි standard එක බලමු. මේ standard Primo combo එක මට දැන් බලන්න පුළුවන් විදිහට 1.60කට වගේ තියෙනවා Primo combo එක. ඒ කියන්නේ සාමාන්‍ය standard එක ඇති ලක්ෂයකට 90කට වගේ ස්ටෑන්ඩඩ් එක ඇති කියලා මං හිතනවා. ඒවට සාමාන්‍යයෙන් දලා අදහසක් යන්නේ නැති. ඉතින් මෙයාලා කියලා තියෙනවා RCN1 remote control එකේ තියෙනවා propeller holders propeller angle එකක් මම කියන්නේ. මෙයාලා කොහොමද shoulder bag එකයි දෙයක් කියන්න වෙනවා. ඉතින් මේ Mini 2 එකේදී මෙයාලා USB type C එකට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. කලින් නම් මයික්‍රෝ එකක් තිබ්බනේ Mini එකේ. මේකේ එයාලා ස්ටෙප් එකක් ඉස්සරහින් තියලා තියෙනවා USB type C එකට මෙයාලා අප්ග්‍රේඩ් කරලා තියෙනවා. කියන්නේ charging hub එකයි battery අනම්මනම් ඔක්කොම ටික type C. type C use කරන්නේ නැති කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නම් වෙනවා. ඒත් ඇත්තටම type C එක මයික්‍රෝ එකට වඩා හොඳයි. ඉතින් 3 axis gimbal එකයි 4K video quality ඔය ටික තමයි එයාලත් පෙන්නන්නේ. හරි. එහෙනම් දැන් නම් ස්ටොක් තියෙනවා කොහොමත් 1.60කට වඩා Primo combo pack එක ගත්ත හැකි. Primo combo එකේ ඉතින් 1.60ක් කියන්නේ සාමාන්‍යයෙන් එකකට වගේ ස්ටෑන්ඩඩ් එක ගන්න පුළුවන්. එකකටයි 90යි අතර කියලා මම හිතනවා. මම හිතුවේ නෑ. හරි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු කියන්න බෑ. මේකේ අඩුපාඩු ඇති. හරිද? නිකන් මාව මොකෙක් වගේ පේනවද දන්නේ නෑ. මේ පාන්දර 2යිනේ වීඩියෝ එක කරලා දැන් පාන්දර 2යි. හරිද? මම නිදාගෙන නැහැ දැන් නිදා ගන්න ඕනේ. පාන්දර 2යි වැඩ වගේකුත් තිබ්බ. දැන් නිකන් කැම් එක ගහලා ලයිව් එක දාලා අනම්මනම් කරලා ගත්තා. හරිද? එහෙම කරලා ගත්තේ. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අඩුපාඩු තියෙනවා කමෙන්ට් කරන් යන්න. ඉස්සරහට ගේන්න ඕන වීඩියෝ මොනවද කියලා කමෙන්ට් කරන් යන්න. ඉතින් අපේ drone pisso group 1 2 වල ඉන්නවා නම් ඒ වගේම Warzone group එකේ group එකේ WhatsApp channel එකේ ඉන්නවා නම් එහෙම ඔයාලට notification ඒ කියන්නේ වීඩියෝ දැම්මම ඒවා දානවා මම ඔයාලට chat කරන්න ඕන නම් මට private message එකක් එහෙම දාන්න පුළුවන් ඒ numbers වලට මම number එකකුත් දාන්න. හරි. ඉතින් ඔයාලට මේ වීඩියෝ series එකට කැමති නම් මට comment එකක් දාන්න යන්න. ඉතින් මේ වීඩියෝ series එක මෙහෙම දිගටම කරන් යන්න. ඊළඟ මේ වීඩියෝ කියන්න
එහෙම කියලා ඔයාලා කමෙන්ට්ස් දාන්න යන්න. කැමති නම් ඔයාලා මේක වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න බොයිස්. එහෙනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට ගෙන DJ වීඩියෝ සීරීස් එක වීඩියෝ එකක්. ඉතින් ලබන ඉරිදා අපි සෙට් වෙමු.